හායි හායි කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මම ඔයාලත් එක්කන් මම මීට කලින් වීඩියෝ එකකදීත් කිව්වනේ ඔයාලත් එක්කන් මීට මාස කිහිපයකට විතර කලින් මම රෙකෝඩ් කරපු වීඩියෝස් දෙකක් විතර තිබ්බා. ඒ වුණාට අප්ලෝඩ් කරන්න පරක් වුණා කියලා. ඔන්න ඒ වගේ එක වීඩියෝ එකක් තමයි මේකත්. මම දැන් රෙකෝඩ් කරලා ටික කාලයක් වෙනවා. ඒ වුණාට අද තමයි වොයිස් ඕවර් කරන්න ගත්තේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගේන්නේ මම සාමාන්‍යයෙන් අද දවසේ මොනවද කරන්න කියලා. ස්ටඩි ව්ලොග් එකක් නෙමෙයි. ඊට අමතරව තව මම අද දවසේ කරන දේවලුත් මේ වීඩියෝ එකේ තියෙනවා. එහෙනම් අපි දැන් බලමු මම අද දවසේ මොනවද කරන්න කියලා. ඉතින් මම දැන් මුලින්ම උදේ කෑම එක හදා ගන්නවා. මම බ්‍රේක්ෆාස්ට් එකට හදන්නේ මෙන්න මේ බ්‍රෙඩ් එකයි තව හොට් චොක්ලට් එකකුයි හදා ගන්නවා. ඉතින් අද ගේන්නේ ස්ටඩි ව්ලොග් එකක් නෙමෙයි කිව්වට අද දවසේ මම උදේ කෑම කෑවට පස්සේ මුලින්ම කරන්න පටන් ගත්තේ වැඩ කරන එක තමයි. ඒ කියන්නේ ස්ටඩි වැඩ ටිකක් කරන එක. ඉතින් මම උදේ කෑම කාලා ඊට පස්සේ මේ වැඩ ටික කරන්න පටන් ගන්නකොට මම කන්න ආසම කෑමක් හම්බුණා. ඔයාලත් ආසද මෙන්න මේ කෑමට? ඉතින් මේක එක එක පැතිවල එක එක නමින් කියනවා ඇති. අපේ පැත්තේ නම් මේකට කියන්නේ වැලි තලප කියලා. සමහර පැතිවල නම් වෙන වෙන නම් වලුත් කියනවා මං හිතන්නේ. ඉතින් එහෙනම් අපි දැන් මුලින්ම මෙන්න මේ වැඩ ටික කරලා ඉමු. ඉතින් දැන් මේ වෙනකොට අපිට අපේ යුනිවර්සිටි එකේ සෙකන්ඩ් ඉයර් එක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අපේ ෆස්ට් ඉයර් එක ඉවර වෙලා අපේ වැකේෂන් එක දුන්නා. ඇත්තටම මේකත් තිබ්බ මාස 2ක් වගේ කාලයක්. මේක ගොඩක් දිග නිවාඩුවක් අපිට හම්බුණා අපේ ෆස්ට් ඉයර් එක ඉවර වෙලා. ඊට පස්සේ දැන් සෙකන්ඩ් ඉයර් එක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒක පටන් ගත්තහමත් එහෙමයි දිගටම වැඩ. එතකොට අර නිවාඩු කාලයක් එච්චර දීලා තියෙන්නේ අපිට මේ කාලේ මෙච්චර වැඩ ගොඩක් දෙන්නද කියලා දැන් හිතෙනවා. ඉතින් දැන් අපිට ආයෙම එක දිගටම ලෙක්චර්ස් තියෙනවා, එක්සෑම්ස් තියෙනවා, අසයින්මන්ට්ස් ඔන්න ඔය විදිහට වැඩ ගොඩක් දැන් දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් ළඟදිම අපේ එක්සෑම්ස් පටන් ගන්නවා. ඉතින් අපි සෙකන්ඩ් ඉයර් එක පටන් අරගෙනත් එච්චර කාලයක් නෑ වගේ. ඒ වුණාට දැන් අපිට එක්සෑම්ස් වලටත් කාලේ ඇවිල්ලා. ඉතින් අද දවසේ මම උදේ වැඩ ටික කරලා ඉවරුණාට පස්සේ දැන් මම දවල්ට කෑම හදාගන්න තමයි යන්නේ. මෙන්න මේ නූඩල් එක තමයි දැන් මම හදන්න යන්නේ. මේක මම කලිනුත් මං හිතන්නේ වීඩියෝ එකදී මම වලට කිව්වා මේක මම අර ගත්ත දවස්වලම මට කන්න හිතුන්නේ නැහැ. ඒ කාලේ මට නූඩල්ස් කන්න එහෙම ආසාවක් ආවේ නැහැ ඒ කාලේ.
හැබැයි පස්සේ නම් මට කන්නත් හිතුණා. ඒ වුණාට මට හිතුණා මම ඔයාලත් එක්කන් ඒ වීඩියෝ එකේදී කිව්වනේ මම මේකේ ඉස්සරහට මගේ වීඩියෝස් වලින් කොහොමද මේකේ රස කියලා ඔයාලත් එක්කන් කියන්නම් කියලා. ඉතින් ඒක නිසා මට හිතුණා මම වීඩියෝ එකක් කරන දවසකම ඔයාලත් එක්කන් ඒකත් බෙදා ගන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම මේ රාමෙන් එක ගොඩක් ස්පයිසි රාමෙන් එකක් තියෙන්නේ. අන්න ඒක තරම් ස්පයිසි නැහැ. මේක හොඳයි. සාමාන්‍යයෙන් වැඩි සැර කෑම කන්න කැමති නැති කෙනෙක්ට මේක හොඳයි කියලා මට හිතෙනවා. මම නම් සාමාන්‍යයෙන් සැර කෑම කනවා. මම කන්න කැමතියි. ඒ වුණාට පොඩ්ඩක් විතර සැරයි. ඒ වුණාට ගොඩාක් සැර නැහැ. මම හිතන්නේ මම ගත්ත නූඩල්ස් දෙකෙන් මේ රාමෙන් නූඩල් එක තමයි මම ගොඩක් කැමති. මේක ගොඩක් රසයි අර අනිත් එකට වඩා. ඉතින් ඒක තමයි ඒ නූඩල්ස් දෙකේ රස ගැන කියන්න තියෙන්නේ. ඔයාලත් මේක කාලා බලන්න. මේක හොඳයි මම අර කලින් ගත්ත අනිත් නූඩල් එකට වඩා. ඉතින් රාමෙන් එක හදාගෙන මම ඒ දවස්වල බැලුව ලස්සන චයිනීස් ඩ්‍රාමා එකක් තිබ්බා. YouTube එකෙන් මම ඒකත් දාගෙන ඒක බලන ගමන් රාමෙන් එක කෑවා. ඉතින් දැන් මම දවල්ට කෑම කාලා පොඩි වෙලාවක් ඉඳලා ඊට පස්සේ මට හිතුණා අද හෙයා මාස්ක් එකකුත් දාන්න ඕනේ කියලා. මේක හරිම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් easy and simple hair mask එකක්. ඉතින් මේකට මම දාන්නේ කෝමාරිකා දානවා, ඊළඟට තව ඔයිල් දානවා. එහෙම නැත්නම් තව මේකට අපිට පුළුවන් විටමින් E කැප්සියුල් එකක් වගේ දාන්න. ඒ වුණාට මම මේ හෙයා මාස්ක් එකට දාන්නේ තව යෝගට් වලින් හදන එකක් තියෙනවා. ඒක හදන වෙලාවට තමයි මම විටමින් E දාන්නේ. තව ඊට අමතරව ඒකට නම් මම ඔලිව් ඔයිල් එහෙම දානවා. මේකට නම් මම දාන්නේ කොකනට් ඔයිල් විතරයි. හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. මේ හෙයා මාස්ක් එක ගෑවහම අපේ හෙයා එක ගොඩක් ෆ්‍රීසි වෙලා තියෙනවා නම් ඒක අඩු කරගන්න පුළුවන්. ගොඩක්ම කර්ලි හෙයා තියෙන කෙනෙක්ට මේක ගොඩාක් වටින හෙයා මාස්ක් එකක්. ඔන්න ඉතින් දැන් මම මේ හෙයා මාස්ක් එක දාගන්න තමයි යන්නේ. මේක හොඳට අපේ ස්කැල්ප් එකට එහෙම දාගන්න පුළුවන්. එහෙම දාගත්තා කියලා මං හිතන්නේ නැහැ ඩැන්ඩ්‍රොෆ් වෙනවා කියලා. මගේ නම් ඇවිල්ලා නැහැ. ඒක නිසා මම නම් මේක හොඳට හැමතැනම කොණ්ඩේ ගෑවෙන විදිහට මේ මාස්ක් එක දාගන්නවා. ඉතින් ඒ වගේම තමයි අපේ කෙස් ගස් එහෙම පැලිලා තියෙනවා නම් අන්න ඒකටත් හොඳයි මේ හෙයා මාස්ක් එක. ඒකත් අපිට ගොඩක් අඩු කරගන්න පුළුවන් මේ හෙයා මාස්ක් එකෙන්. ඔන්න ඉතින් දැන් හෙයා මාස්ක් එක දාලා ඉවරයි. ඊට පස්සේ මේක දැන් විනාඩි 30ක් පැයක් වගේ සාමාන්‍යයෙන් අපි තියන්න ඕනේනේ. මම නම් සාමාන්‍යයෙන් පැයක් විතර තියනවා. ඊට පස්සේ තමයි වොෂ් කරන්නේ. ඉතින් ඒ අතරේ මට හිතුණා මට ආයෙමත් වැඩ ටිකක් කරන්න ඕනේ කියලා. මොකද දැන් අපිට එක්සෑම් එකට මාසයක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මේ කාලේ මම මගේ නෝට්ස් ටික හරියට කම්ප්ලීට් කරලා තියාගත්තොත් මට එක්සෑම් එක නම් වෙද්දී ඒ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙනවා. මොකද මම සාමාන්‍යයෙන් එක්සෑම් එකක් ලම් වෙනකම් ඉඳලා තමයි පාඩම් කරන්න ගන්නෙ. ඊට කලින් පාඩම් කරන්න ගත්තොත් මම එක දිගට වැඩ ටික කරන්නෙත් නැහැ. දවසේ ප්‍රොඩක්ටිවිටි එකක් ඇත්තෙම නැති වෙනවා. ඒක නිසා මම එක්සෑම් එකට සති 2ක් වගේ තියලා තමයි පාඩම් කරන්න ගන්නෙ. එතකොට මට ටාගට් එකකුත් තියෙනවා මෙන්න මේ දවස් වෙද්දි මේ ටික කවර් කරගන්න ඕනේ මේ ටික කවර් කරන්න ඕනේ ඒ විදිහට ටාගට් එකක් තියෙනවා. ඒක නිසා මම හැම වෙලාවෙම මේ දවස් ඇතුළත එදාට අදාළ වැඩ ටික කොහොම හරි ඉවර කරන්න බලනවා. මොකද මම දන්නවා මට එදා දවසේක ඉවර කරගන්න බැරි වුණොත් එක්සෑම් එක ලම් වෙද්දි මට මේ ටික
ඉවර කරගන්න බැරි වෙනවා කියලා. ඉතින් ඒක නිසා මම මේ දවස්වල කොහොම හරි මගේ නෝට්ස් ටික කම්ප්ලීට් කරලා තියාගන්න තමයි බලන්නේ. මොකද මට සාමාන්‍යයෙන් PDF කරපු ඩොකියුමන්ට්ස් බලනවට වඩා මමම ලියපු නෝට් එකක් බැලුවොත් තමයි ඒක ගොඩක් ලේසි මට. සමහර වෙලාවට නම් PDFs ගන්නවා වෙන නෝට්ස් හදාගන්නම විදිහක් නැති වුණොත්. නැත්තම් මම ගොඩක් වෙලාවටම මගේ නෝට්ස්ම තමයි පාඩම් කරන වෙලාවට ගන්න කැමති. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවස ගත වුණේ. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ඒකත් කමෙන්ට් එකක් දාලා කියන්න. ඉස්සරහට මම ඔයාලත් එක්ක තවත් අලුත් වීඩියෝස් බෙදා ගන්නම්. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නතර කරනවා. හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.